හායි යාළුවනේ ඔයාලා හරි ආදරෙන් එකතු කරගන්න අපේ YouTube channel එකට. ඉතින් අද මං ඔයාලට ගෙනාවේ හරිම නෝමල් ඒත් හරි ආදරණීය vlog එකක්. එදා මම ඔයාලට කිව්වනේ අපි ටවුන් එකට යනවා බටු ටිකක් අරන් එන්න කියලා. ඉතින් එදා වීඩියෝ එක දික් වෙන නිසා මම ඔයාලට ඒක ඔක්කොම ගෙනාවේ නැහැ. මේ වීඩියෝ එකෙන් තමයි ඔන්න ඒ vlog එකේ ඉතුරු ටික අරගෙන ආවේ. ඉතින් එතනින් ගෙනාව බඩු, එළවලු, පොඩි පොඩි දේවල් මං කොහොමද අස් කරගන්නේ කියලා ඔයාලට පෙන්වන්න හිතුවා. ඒ විතරක් නෙවෙයි අන්තිමට ඒ වගේ රසමරස කෑමක් හදන්නත් තියෙනවා ඔන්න අපිට. එහෙනම් වීඩියෝ එකේ අගටම බලන්නකෝ. ඔයා අලුත් කෙනෙක් නම් වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න කියලා හරි ආදරෙන් ඔයාලට මතක් කරනවා. ඉතින් මුලින්ම අපි මේ බෑග්ස් ටික බලමු මොනවද තියෙන්නේ කියලා. ওই ටික මං එදා අරගත්තේ ඇත්තටම එළවලු ගන්න කඩෙන් හරි පොලේ හරි ගියා මමයි හස්බන්ඩ්ුයි. ඉතින් එතනින් තමයි ඕව අරගත්තේ. ඔය එළවලු ටික ඉතින් හැමදාම අපි ඔය ඉතින් එළවලු නම් ගන්නවනේ නේද? මේ වගේ එළවලු ඉතින් කොහොමත් අපි හැමදාම ගන්න දේවල් ඔය. ඒවා ගත්තේ හරි ආස හිතුණා ඒවා ෆ්‍රෙෂ් එකට තිබුණ නිසා. ඇත්තටම එහෙම ෆ්‍රෙෂ් එළවලු එහෙම තියෙනකොට කෑම හදන්න හිතනව නේද? කෝ බලන්න එහෙම හිතන අය මට නම් එහෙම හිතෙනවා. හරි මේ ආසයි ගිහිල්ලා කෑමක් හදනකන් ඉතින් ඉවසිල්ලක් නැහැ. ඉතින් ඔය විදිහට මම ඒ ගෙනාපු ඒවා ටික පොඩ්ඩක් වෙන් කරගත්තා. බෑග්ස් ටිකත් වෙනමම අයින් කරගත්තා. එදා ඉතින් ඔයාලා ඔය දකිනා වගේ බණ්ඩක් අරගත්තා, ලීක්ස් අරගත්තා, කැරට්, එතකොට දම්බල, පතවල මෙන්න මේවා තමයි මං එළවලු වලට ගත්තේ. ආයෙ ලූණු අරගත්තා. ඊට පස්සේ මේ නම් දකින්නේ මං කිව්වා වගේ පතවල නේද? ඉතින් ඔය දේවල් අරගත්තා. ආය අල, ලූණු, සුදු ලූණු ඔන්න ඔය වගේ දේවල් ටික තමයි මම අරගත්තේ. ඔයාලත් මෙහෙම shopping ගිහිල්ලා හරි කොහේ හරි බඩු අරගෙන හරි ඇවිල්ලා bags open කරන එක enjoy කරනවද? මං නම් හරි ආස වැඩක්. ඒ වගේ තියෙන දේවල් එළියට අරගෙන bags ටික වෙනම එකතු කරලා බඩු ටික වෙනම අස් කරලා ඇත්තටම ඒකත් හරි ලස්සන වැඩක්. ඒකටම සමය දීලා මේ ආය හාල් මැස්සෝ අරගත්තා. හාල් මැස්සෝ ඉතින් ඔය ගාන අරගත්තාම මම කරන්නේ ගොඩක් කලාවට ගොඩක් ඔය විදිහට අරගන්න දවසට නම් ඔය හාල් මැස්සෝල අපි කොහොමත් ඉතින් ඔලුව අයින් කරන්න ඕනේ බෙල්ල. ඉතින් ඒ කොටස මම එකපාර අයින් කරගන්නවා. ඔය වෙනම වෙලාවක් දාගෙන එක්කෝ මියුසික් එකක් අහන ගමන් පොඩ්කාස්ට් එකක් අහන ගමන් හරි කමක් නැහැ මේ හාල් මැස්සෝ වල ඔලු ටික ගලව ගන්න එකපාර. ඉතින් හදිස්සියට මට උයනකොට එතකොට ලෑසි ඊළඟට අරගෙන සෝදලා ගන්න විතරයි තියෙන්නේ. ආයේ උයන වෙලාවට ඔලු සුද්ධ කර කර ඉන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලත් එහෙම කරනවද? කරන්නේ නැත්නම් ඒ වැඩෙත් එකතු කරගෙන බලන්නකෝ හරිම ලේසියි ඒක. ඊළඟට ඉතින් මම ගෙනාපු ලූණු ටික ඉස්සරහින් තියාගෙන කලින් ලූණු ටිකත් ඒ කූඩෙත් පොඩ්ඩක් අස් කරගෙන ඒකට ලූණු ටික දාගත්තා. සුදු ලූණුත් ඒ පැත්තකින් තියාගත්තා. ඔය විදිහට. ඉතින් අපි මේ ටික දැන් හිමින් හිමින් අස් කළා දාමු. මම නම් ඉතින් හැමදාම කරන්නේ ඔය විදිහට එළවලු මුලින් අරගෙන ඇවිල්ලා හොදලා පිරිසිදු කරලා ඉතින් පැත්තකින් කියනවා. එහෙමත් කරනවා. නැත්නම් ඉතින් මේ වගේ කූඩෙට දාලා පොඩ්ඩක් තියලා තියෙනවා. මේ ටික ඉතින් හොදලා පිරිසිදු කරලා එකපාර අයින් කරා නම් ලේසි. ඒත් මට අද ඉතින් එහෙම කරන්න හිතුන්නේ නැහැ. ওই විදිහ හොඳයි කියලා හිතලා තමයි මම ඉතින් ওই කූඩෙට දාලා ওই විදිහ තියන්නේ. මට මෙහෙම දේවල් කරනකොට හරි සතුටක් එනවා. ඇත්තටම ගෙදර වැඩ කියන්නේ සමහර වෙලාවට ටිකක් බෝරින් වගේනේ. ඒ වුණාට මේ වගේ පොඩි පොඩි වැඩවලින් අපේ මයින්ඩ් එක රිලැක්ස් වෙනවා වගේ දැනෙනවා. ඒ කියන්නේ ඒ වැඩේටම සමවැදිලා කරනකොට වෙලාවකට හරි ආසාවෙන් ඒ වැඩ ටික කරලා ඉවර කරන්න හිතෙනවා. ඉතින් එතකොට මට කියන්නකෝ ඔයාලා ওই වගේ වැඩ කරනකොට කොහොම කරන්නද? ඒ කියන්නේ නිකම්ම ඔහේ වැඩේ කරන් යන්නද? එහෙමත් නැතිනම්
මියුසික් එකක් එහෙම ප්ලේ කරනවද වෙන මොනවා හරි ආස කරන දෙයක් අහනවද මට ඒකත් කියන්නකෝ. ඉතින් මං ඒ වගේම මේ හාල් එකකුත් අරන් ආවා. ඒකත් මං ඒ බාස්කට් එකට දැම්මා. දාලා තිබ්බා. කලින් වගේකුත් තිබුණා. චුට්ටක් වගේ ඒකේ අවසානයේ තිබුණා. ඉතින් ඒක ඉවර වේගෙන එන නිසා තමයි මං ආයේ හාල් එකක් අරන් ආවේ. ඒකත් ඔය විදිහට බාස්කට් එකෙන්ම දාගත්තා. ඊට පස්සේ අපි මේ දකින්නේ මම ගත්ත අනිත් බඩු ටික. ඉතින් ඒ බඩු ටිකත් ඔය විදිහට මම ගෙනාපු ඒවා ටික අරගත්තා. ඇත්තටම ඔතන තියෙන්නේ අපිට මාසෙකට වගේ ඇති ඔතන තියෙන බඩු. මම මේ ග්‍රොසරි ලිස්ට් එක ලියාගෙන යනවා කොහොමටත් බඩු ගන්න යනකොට මාසෙට. ඔතන තියෙන සමහර බඩු ඇත්තටම කලින් අරගෙන පොඩ්ඩක් තියෙනවා. සමහර ඒවා තියෙනවා අරගන්න උවමනාවක්ම නැති. ඒ කියන්නේ මාසෙ තාම ඉවර වෙලා ගියාට මේ පාවිච්චි කරලා ඉවර නැති. ඒ නිසා එහෙම බඩු මං ඔතෙන්ට ආය අරගත්තේ නැහැ. ඉතින් ඔය දකිනවා වගේ ලුණු අරගෙන තියෙනවා. සෝයා මීට් ගත්තා. මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු ගම්මිරිස් ඔය ටික අරගත්තා. පපඩම් ගත්තා. ඉතින් සම්පෝෂකයක් ගත්තා. හඳුන් කූරු ගිනි පෙට්ටියක් එතකොට පෙනඩෝල් කාඩ් දෙකක් තිබුණා. ආය සිද්දාලේ හරි වෙන මොකක් හරි බාම් එකක් හරි තිබුණා. ඊට පස්සේ රාමෙන් එකක් ගත්තා. ඊට පස්සේ රින්සෝ එතකොට සබන් ටූත් පේස්ට් පරිප්පු ගත්තා. ආය අනිත් පරිප්පු වර්ග දෙකෙන්ම අරගත්තා. එතකොට කඩල ආය මොනවද? ආය පාන් පිටි පැකට් එකකුත් අරගත්තා. ආය නූඩල්ස් එකක්, පැස්ටා එකක් ආය මොනවද ගන්නේ සීනි. ඔය ටික තමයි මං අරගෙන තියෙන්නේ. ඔය තියෙන්නේ ළඟට පේන්නේ. බිස්කට් එක්කුත් අරන් යාළුවනේ. ඉතින් ඔය දේවල් මම අරගත්තා. මේ ඇත්තටම උතන තියෙන බඩු මං වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන යාළුවනේ. මොකද ඔක සෑහෙන දික් වුණා. කලින් වීඩියෝ එක පොඩි එකක් වුණාට ඔන්න ඔය වීඩියෝ එක නම් සෑහෙන දිග වීඩියෝ එකක් වුණා. ඒ නිසා මං ස්පීඩ් කරලා තියෙන්නේ. මම ඉතින් ඔය ටික ඔය විදිහට අස් කරගත්තා දැන්. ලොකු බාස්කට් එකක් තියෙනවා. මම ඒකට තමයි ගොඩක් කලාවට ඔය වගේ දේවල් දාන්නේ. මං කිව්වේ පරිප්පුවෙම ඉවර වෙලා තිබුණේ යාළුවනේ. මාසෙ ඉවර වෙනකොට සමහර දේවල් ඔය විදිහට ගානටම ඉවර වෙනවා. ඉතින් පරිප්පු වලින් මං එවෙලම ඉතින් ටිකක් දාගත්තා. මං අර කියා හිටියා වගේ යාළුවනේ සමහර බඩු තියෙනවා මේ මාස 2ක් වගේ යනවා. ඔන්න රින්සෝ එක එහෙම කිලෝ එකේ පැකට් එකනේ. රින්සෝ කිලෝ එකේ පැකට් එක සාමාන්‍ය මාස 2ක් වගේ මට පුළුවන් පාවිච්චි කරන්න. ඉතින් ඒක මේ සැරේ කලින් මාසෙටත් කලින් මාස ගෙනාපු එක තමයි ඔය දැන් ඉවර වෙලා තිබුණේ. ඉතින් ඒ නිසා මං ඔන්න ආපහු ලොකු එකක් ගෙනාපු නිසා ඕක දැන් ලබන මාසෙ නෙවෙයි ඊළඟ තව මාස දෙකකින් වගේ තමයි ඕක ඉවර වෙන්නේ. අන්න ඒ විදිහට මාසෙටත් වැඩියෙන් පාවිච්චි කරන්න පුළුවන් දේවලුත් වැටෙනවා. ඔන්න ඔය විදිහට ඒ ටික මං ඉක්මනට අස් කරගත්තා. ඊළඟට ඉතින් මං හරි ආසාවෙන් කරන අනිත් වැඩේ තමයි ඔය. ඔය මං අර ඉස්සෙල්ලා ඔයාලගෙන් ඇහුවා වගේ යාළුවනේ ඔයාලත් ගෙදර වැඩ කරනකොට මියුසික් එකක් දාලාද කරන්නේ? ඉතින් මං නම් ආසයි මියුසික් එකක් දාලා මොනවා හරි දෙකක් අහන ගමන් මොනවා හරි එක්කෝ බණ ටිකක් හරි නැත්නම් පොඩ්කාස්ට් එකක් හරි ඔය වගේ දෙයක් අහන ගමන් වැඩ කරන්න මං හරි ආසයි. මං ඒක ඇත්තටම පාවිච්චි කරනවා මාරම රිලැක්ස් එහෙම කරනකොට. මම මේ කරන ක්‍රම ඔයාලටත් යූස්ෆුල් නම් කියන් යන්නකෝ. ඊළඟට මං ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් තමයි මම පර්සනලි වැඩියෙන්ම කැමති පාර්ට් එක යන්නේ. අද මං හදන්නේ සිම්පල් ඒත් හරිම රස කෑමක්. මේකට ඕන දේවල් නම් ඉතින් තව ටිකක් ඉස්සරහදී මම ඔයාලට කියන්නම්කෝ. ඉතින් ඔයාලා කලින් දැක්කනේ මේ බඩේරුඟ වගේක් අපේ අම්මා එවලා තිබුණා. ඉතින් ඒ ටික තමයි අර විදිහට මම තම්බලා තිබුණේ. ඉතින් ඒ ටිකත් තම්බලා සොසේජ් එකක් තිබ්බේ. ඒ ටිකත් බැදගත්තා මම. මේ තියෙන්නේ මං කිව්ව රස කෑම. ඉතින් පැස්ටා එක තමයි හදන්න හිතුවේ. ඉතින් ඔය විදිහට මං ඒක අරගෙන පැස්ටා එක තැම්බෙන්න තිබ්බා. ඊට පස්සේ ඉතින් ඒකට හදන්න ඕන දේවල් වලට කියනවා නම් මම කැරට් ගත්තා, ලීක්ස් ගත්තා. එතකොට අපි සොසේජ් එක කලින් බැදගත්තානේ. ආයේ
කැරට් ලීක්ස්, ලූණු, සුදු ලූණු ඔය ටික කපලා ඉතින් මම පිළිවෙලකට පැත්තකින් තියා ගන්නවා. ඉතින් මේක හදන්න හරි ඊසීනේ. අපි ඉතින් කවුරුත් දන්නවනේ පැස්ට් එකක් හදන්න. ඉතින් ඔයාලා මොන ඒ කියන්නේ පොඩි කෙනෙක් වුණත් ලොකු කෙනෙක් වුණත් ඕන කෙනෙක් වුණත් ඉතින් try කරන්න පුළුවන් රස කෑමක්නේ පස්තා නේද? ඉතින් යාළුවනේ ඔයාලා දකින්න ඉතින් මම කැරට් එහෙම දැන් ඉතින් වෙන් කරගන්නවා මොනවද හදන්නේ කොහොමද හදන්නේ කියලා. ඔය දඹල දකිනවනේ ඔයාලා. ඔය දඹල නම් මම මේ පස්ට් එකට දාන්න හදපු එකක් නෙවෙයි. ඔය මං ඉතින් ඔය හදන්නේ ඔය පස්ට් එක හදන්නේ ඇත්තටම මේ රෑ කෑමට. ඉතින් මම වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා තමයි ඕක මේ හදන්න ලෑස්ති වුණේ. මම රෑට සාමාන්‍ය වෙනකොට පහුදා උදේට හදන එකත් කපලම තියා ගන්නවා. මොකද හස්බන්ඩ් වැඩට යන දවසක් නේ ඊට පහුවදා කියන්නේ ගොඩක් කලාවට. ඉතින් ඒ නිසා මට උදේම නැගිටලා මට සමහර දවස්වල නැගිටින්න පොඩ්ඩක් එහෙම කම්මැලි හිතෙනවනේ. ඒත් මේ දවස්වලට හරියන්න ඕන නිසා මම ඉතින් කලින් දවසේ එළවලු එහෙම කපලා තියා ගන්නවා. එතකොට මට ලේසියි පහුවදා උදේට ඉතින් ඉක්මනට උයන වැඩ ටික කරගන්න. කපලා කරලා තියෙන නිසා. ඉතින් ඔය වගේ දඹල එහෙම කපලා තියාගත්තාම ලේසි. ඊළඟ දවසේ උදේම තියෙන ඉතින් තෙම්පරාදු කරනවා නම් තෙම්පරාදු, මැල්ලුම් හදනවා නම් එහෙම හදලා තව ඉක්මනට බිත්තර හරි හදලා තව මොකක් හරි හදලා ඉක්මනට වැඩිය ලේසියිනේ. අන්න ඒ නිසයි මම ඉතින් කපලා එහෙම තියාගන්නේ. ඉතින් ඔය දැන් දකින්නේ ඔයාලා කැරට් ග්‍රේට් කරනවා මම. ඇත්තටම මට නම් කුකින් කියන්නේ ස්ට්‍රෙස් රිලීස් වෙන්න පුළුවන් මාරම දෙයක්. ඉතින් ඔයාලා කැමති නම් ඉස්සරහට කුකින් වීඩියෝස් තව මට කරන්න පුළුවන්. කමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ. ඔයාලට මොන වගේ වීඩියෝස්ද අරන් එන්න ඕනි කියලා. ඉතින් ඇත්තටම මම ඔය එළවලු කපන එක පවා මාර විදිහට එන්ජොයි කරනවා. ඔය දැන් වීඩියෝ එකේ දකින්නටත් වඩා ඇත්තටම අපි නැචරලි කපනකොට ගොඩාක් ඒක අපිට දැනෙන ඒ සද්දේ ඒ කැපෙන විදිහ ඒ හැම දෙයක් එක්ක මාරම ආසයි මම නම්. ඉතින් මං වගේ මේ වගේ දේවල් වලටත් ආදරය කරන කෙනෙක් තව ඉන්නවද? ඉතින් ඔයත් එහෙමනම් ඒකත් කියයි යන්නකෝ පහලින් කමෙන්ට් එකක් දාගෙන. මේ දවස් පොඩ්ඩක් ටිකක් මහන්සි දවසක්. ඒත් මෙහෙම වීඩියෝ එකක් කරනකොට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනේ මේ දේවල් කියලා හිතනකොට ඉතින් හරි ආසාවෙන් මහන්සි වුණත් වීඩියෝ කරනවා. ඉතින් මට නම් මේ වගේ සිම්පල් දවස් තමයි ගොඩාක්ම වටින්නේ. අපි හැමෝටම ඉතින් සිම්පල් දවස් හරි වටිනවා. මේ වගේ සැහැල්ලුවෙන් ගෙවෙන දවස් මාරම විදිහට ඉතින් වටිනවා නේද? ඉතින් ඒ වගේම යාළුවනේ මට කියන්නකෝ ඔයාලා ගෙදර shopping list එකක් ලියනවද? ඉතින් මම නම් shopping යනකොට list එකක් තියෙනවා මට. ඒක ලියනවා. සමහර වෙලාවට ඉතින් අමතක වෙනවා. ඒත් ගොඩාක් වෙලාවට list එක ලියාගෙන තමයි යන්නේ. ඉතින් ඔයාලා කොහොමද කරන්නේ? මටත් ඉතින් කියන්නකෝ share කරගෙන. එතකොට මටත් පුළුවන් දන්නේ නැති දේවල් තියෙනවා නම් ඔයාලගෙන් ideas අරගෙන මට එකතු කරගන්න ඒ දේවලුත්. සමහර දවස්වලට යාළුවනේ මට හිතෙනවා ඔය වගේ shopping ගිහින් ඇවිත් ඒ බෑග්ස් ටික දිහා බලනකොට ඇත්තටම මට හිතෙනවා පොඩි දේවල් වලින් තමයි අපේ ජීවිතේ හැදෙන්නේ නේද කියලා. ඇත්තටම මේ දේවල් මහා ලොකු ලක්සරි දේවල් නෙවෙයි. ඒත් මේව නැතුව අපේ දවස යන්න බෑ නේද කියලා හිතනවා. ඒක එහෙම නේද? ඒ කියන්නේ අනිවාර්යෙන් අපිට එළවලුවක් කෑම බීම ජීවිතේට ඕනිමනේ. ඉතින් ඒක නැතිව අපි අනිවාර්ය ජීවිතේ එක කොටසක්නේ ඒකත්. ඉතින් ඒකටත් අපි සෑහෙන්න ඉඩක් වෙලාවක් වෙන් කරනවනේ නේද? ඉතින් එහෙම බලනකොට අපේ ජීවිතේ එක කොටසකින් යනවා නෙවෙයි කොටස් ගොඩක් එකතු වෙලා තමයි අපේ ජීවිතේ ඉස්සරහට ගලාගෙන යන්නේ නේ. ඉතින් ඔය වගේ දේවල් තමයි ඇත්තටම මට හිතෙන්නේ.
රෂ් වෙලා දුවනවට වඩා පොඩ්ඩක් ස්ලෝ එකේ හිමීට වැඩ කරගන්න එක හරි වටිනවා කියලා මට හිතෙනවා. ඔයාලටත් එහෙම නිහඬව වැඩ කරන වෙලාවට එහෙම හිතිලා තියෙනවද? අනේ මට ඉතින් එක එක දේවල් හිතෙනවා ඉතින් ඔය වැඩ කරන ගමන්. මොකද ගොඩක් වෙලාවට මං තනියමනේ මගේ වැඩ ටික කරගන්නේ. මගේ හස්බන්ඩ් ඉතින් ගොඩක් වෙලාවට හැම නිතරම වගේ දවසේ එළියේ වැඩනේ එයා කරන්නේ. එතකොට ගෙදර ඉන්නේ මම විතරයි. මට ඉතින් ගෙදර තියෙන වැඩ ටික ওই විදිහට කරනකොට ඔය වගේ දේවල් තමයි හිතෙන්නේ. ඇත්තටම මේ ගෙදර වැඩ කරන්න මම ඉස්සර නම් චුට්ටක්වත් කැමති නැහැ. ඒ කියන්නේ මැරි කරන්න කලින් මං ගෙදර ඉන්න දවස්වල නම් එහෙම ගෙදර වැඩක් කරන්නෙම නැති තරම් කියන්නේ කරනවා. නමුත් ඉතින් මෙහෙමනම් වැඩ කරන්නේ නැහැනේ අපි කවුරුත් එහෙමයි. මේ ගෙදර ඉන්න කාලේ ඉතින් උපරිම නිදහසේනේ ඉන්නේ. අම්මා ඉතින් කියලා මොකක්ම හරි වැඩක් ඉතින් උදව්වක් කරනවා. උදව් නොකර ඉන්නෙත් නැහැ. ඉතින් පුළුවන් විදිහට උදව් කරනවා. ඒ වුණාට අපි ලොකුවට ඉතින් ඇත්තටම වැඩ කෙරෙන්නේ නැහැනේ ගෙදර ඉද්දි. ඒත් ඉතින් මෙහෙම තනියම මැරි කරලා වෙනමම ගියාට පස්සේ තමයි තේරෙන්නේ ජීවිතේ අම්මා අපි වෙනුවෙන් කොච්චරනම් දේවල් කරාද කියලා. එහෙම හිතලා තියනවාද ඔයාලට? ඇත්තටම අපි අම්මේ දැන් මේක කමුද අරක කමුද අම්මේ මේවා හදමුද කියලා කිව්ව ගමන් ඇත්තට එයා හදනවනේ. හදලා අපිට දෙනවා. කිසිම මහන්සියක් එයාට නැහැ දැනෙන්නේ. ඉතින් ඒක මට නම් දැන් හොඳටම තේරෙනවා. ඇත්තටම ඒ කාලේ මතක් වෙනකොට හිතට මාරම දුකයි වගේම සතුටුයි. ඉතින් දුක නම් ඉතින් අපිට තවත් එයාලා ගාව ඉන්න තිබුණා නම් කියලා මතක් වෙනකොට සතුට ඉතින් අපිට මේ වගේ එයාලා වගේ ලස්සනට වැඩ ටික පුළුවන් මේ විදිහට තනියම දැන් කරගන්න කියලා මතක් වෙනකොට නම් ඉතින් පොඩ්ඩක් සතුටුයි. මොකද ගෙදරට වෙලා අර එහෙම ඉඳලා මේ විදිහට දැන් ඇවිල්ලා ගෙදරක වැඩ ටික ලස්සනට කරගෙන මැනේජ් කරගන්න පුළුවන් කියලා හිතනකොට ඒ කියන්නේ එහෙම පුළුවන් කියලා දැනෙනකොට ඉතින් පොඩ්ඩක් සතුටුයි නේද? ඉතින් ඔන්න ඔය විදිහට මම මේ ඔය ගමන්ම දවල ටිකත් කපා ගන්නවා යාළුවනේ. මොකද මේ අර එළවලු ටික නම් දැන් නම් කපලා ඉවරයි මම. දවල ටිකත් කපලා ඉතින් ඒකත් කප්පයකට දාලා තියාගෙන ඉන්නවා මම. ඉතින් දැන් නම් මේ හදන්නේ පස්ටා එක හදන්න. ඉතින් අපි හැමෝම දන්නවනේ ඒක නම් හදන්න. මමත් ඉතින් ඔය වගේ පස්ටා එක තමයි දැන් ඔය හදන්න. පෑන් එකක් ලිපෙන් තියලා රත් වෙන්න තියලා තෙල් ටිකක් දාලා ඒකට ඉතින් ඕන කරන සුදු ලුණු කැරට් ලීක්ස් ඒ ටික දාලා පොඩ්ඩක් ඉතින් ටෙම්පරාදු කරගත්තා. යාළුවනේ මම මෙතනත් වීඩියෝ එක පොඩ්ඩක් ස්පීඩ් කරලා තියෙන්නේ. මීට වඩා ඔයාලට වීඩියෝ එක ඇත්තටම දික් වුණා. ස්පීඩ් කරලා ඉතින් මම ඒක පොඩ්ඩක් පොඩි කරගත්තා වීඩියෝ එක. ඉතින් එක දිගටත් බලන් ඉන්න ආස නැති වෙන්නත් පුළුවන් නේද? ඒ නිසා තමයි ඉක්මනට පේනවනේ මම ෆස්ට් එක හදන ඉක්මන. ඉතින් මේ ඔය විදිහට ඒ ටික ඔක්කොම මික්ස් ඊට පස්සේ ඉතින් පොඩ්ඩක් ඉඩක් හදාගෙන බිත්තර දෙකකුත් එතනට දාලා බිත්තර වලට ලුණු මිරිස් පොඩ්ඩක් දාලා ආපහු මික්ස් ඉතින් මාරම රසට තිබුණා ඇත්තටම මේ පස්තා එක නම්. මේ මට හිතුණා චීස්ම දාලා හදන්න. මේ හස්බන්ඩ් වැඩි ආස නැහැ ඒකට. ඉතින් ඒ නිසා මම ඒක පැත්තකට දාලා මේ විදිහටම සැරට පොඩ්ඩක් හදලා ගත්තා. ඇත්තටම හරිම රසට තිබ්බා යාළුවනේ. අපි ඉතින් හැමෝම දන්නවා වගේ හරි ලේසියෙන් රසට හදාගන්න පුළුවන් කෑමක් නේ ඉතින් පස්ටා කියන්නේ. විදිහට දැන් ඉතින් මේකට බිත්තර ටික එකතු කරගත්තා. ඊට පස්සේ ඉතින් ඉක්මනට එකතු කරගෙන පස්ටා එක හදලා අපි දෙන්න රැට කෑවා. ඉතින් ওই විදිහට තමයි යාළුවනේ එදා දවසේ මගේ ගෙවිලා ඉවර වුණේ. ඔයාලට මං ආපහු ලස්සන වීඩියෝ එකකින් එකතු වෙන්නම්. හැමෝම හරිම පරිස්සමින් ඉන්න කියලා ඔයාලට හරි ආදරෙන් මම මතක් කරනවා. ඒ වගේම හරිම ආදරෙයි මම ඔයාලට මාත් එක්ක මේ විදිහට එකතු වුණ ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් පරිස්සමින් ඉන්න හැමෝම අදට ගිහලා එන්නම්.